හෙල්ලෝ good morning යාළුවනේ welcome back to Varshan in Korea YouTube channel එකට. ඉතින් අද ඇවිල්ලා ඉන්නේ පියොන්තෙක් වලට. අද පියොන්තෙක් වලට ඇවිල්ලා අපි පොඩි පොලේ පොඩි රෝමක් දාමු. කට්ටියත් එක්ක. ඉතින් මේ බලමු මම පෙන්නන්නම්. දැන් යන ගමන් පොලට පොල පැත්තේ මොනවද තියෙන්නේ කියලා පොඩි රෝමක් දාලා බලමු. මේ පොලේදී යම්බෙමු. ඔන්න යාළුවනේ පොලට යන ගමන් මේ පොලට යන්න තියෙන්නේ මේ පැත්තෙන් තමයි යන්නේ. පොල ඇතුළට බලමු අතුරට ගිහිල්ලා මොනවද තියෙන අයිටම් කියලාද. ඔන්න අරනේ පොලට ආවා. තියෙනවා පළතුරු තියෙනවා. ඔය පාන් වර්ග පිටි අයිටම් තමයි පොඩි කෑම. කෑම වර්ග පිටි වලින් හදන කෑම වර්ග තියෙනවා මෙතන. කොට තියෙනවා චිකන් බදලා තියෙනවා. මට උරු මාස් තියෙනවා. බදටුවා මේවා රෙඩි අරවා මේවා අයිටම් දාලා තියෙන්නේ මේ පැත්තේ නා. ඔතන පොඩි රාමයක් දාමුකෝ අපි ඉස්සෙල්ලා. එතන තියෙන පර්ෆියුම් අයිටම් ටික. මේවා නැච්චරම අර බ්‍රෑන්ඩඩ් ක්වොලිටි නෙමෙයි ඉතින්. ෂොප් එකක් තියෙන පොඩ ඇතුළට ගිහලා බලමු. අයිටම් තියෙනවා. ක්‍රීම් වර්ග තියෙනවා. ෂැම්පූ වර්ග තියෙනවා. aloe vera gel එක aloe vera gel. ඉතින් perfume set පිටින් තියෙනවා. මේවා නම් කොලොන් පොඩි කොලොන් වර්ග තියෙනවා. මේ තියෙන්නේ යාළුවා මං කියත. අනසෝ yang pada ini dah listong untang mungkin itu rumah saya tambala dan rose color lagi ini carpet ini. Kita mau kata kerana item ini balau. Kita tidak ada food juice saya kerana bukan item itu. Oh, kalau tu balik itu na buat item itu. Kita nanti na masali. මේක ඇවිල්ලා මේ මස් මේ බෙන්ඩ් කරලා ඒකෙන් අර පැටි එක වගේ අර මේ බර්ගර්ස් ඇතුළට දාන්න. අන්න ඒක හදන්න මේකෙන් තමයි. ඒ වගේ මේ අයිටම් එකක් මේක. හරි පොඩි දෙයක් කාලා බලමු. දැන් කොහමද සෙට් එකක් හම්බුන්නේ නැහැ තාම. මම ඉස්සරහට. මේක බලලා රවුමක් දාලා. මෙන්න තමයි කොරියාවේ පොළ. 지나가더라도 뒷말이라도. now item ටිකක් තියෙන තැනකට අපි ඉතින් මහා try කරලා බලමු. එතන තියෙන මේ ඉස්සෝලින් item එක. 이걸 얼마요? 1,000원씩이에요. 튀김은 4,000원. 아, 다 저는
이걸로 하나, 네. 이걸로 뭐예요? 오징어예요. 오징어? 이거 하나, 이거 하나. 하나, 예. 이거 하나, 한 네, 개 네. 더. 네. 또 한 개, 잠깐만. 이걸로. 고추튀김. 네. ये मामा गाते मैं गोजी गो में डेल वाली मेरी इसो मैं कविल्ला में मिरिस से का इसो एक डेल एक मालूम काला एक आए फ्राई करना है इसको फ्राई कर लगा मैं आप और देना बेटा 일단 그 다음에 치킨 아이템 말하는 거 같네. ඔන්නාලුනේ මගේ අයිටම් එක රෙඩි. ඔන්න දැන් ගන්න යන්නේ. ඒ සම්තුනන්. ඒ තුනටම තුනන් තුනයි. දැන් ලංකාවේ සල්ලි වලින් බැලුවොත් රුපියල් 300ක් 280 300ක් විතර. ඒ තමයි අපි තොටෙන්කට හරිය ෂේප් එකකින් වෙලා ටයිප් කරමු මේක. चिकन बटर से कटिंगे आइटम मालू hello item mall iburu arome kenapa Ano ba ito item na kadang sila एकात में मसलिम हदन आइटम है इतना तीन बड़ी बड़ी आइटम है පියුන්ටෙක් පොලේ කලින්ට වඩා මම කලින් 2018 19 ඔය ටිකේ මෙහෙණ හිටි එතකොට මෙච්චර තිබුණ නැහැ කැම වර්ග හරියම දාලා දැන් තියෙනවා ගොඩක් ඒවා පොඩි පොඩි අයිටම් හදන ඒවා හරියම මෙතනක් තියෙනවා මේ අර බිස්කට් වගේ හදන එක අයිටම් එකක් මෙතනක් තියෙනවා මම ගත්ත මේ අයිටම් එක තියෙනවා මේක තාම රස්නේ කන්න බෑ මේ අත රස්නේ පිච්චෙනවා තාත් තියෙනවා මේ අර සෝස් වගේ සෝස් එකකට ගන්න මේ හෝනිස්සෝ
තාත් මේක මේ අමුවේ මේ සෝස් එකක් මික්ස් කරලා තියෙනවා. එන්න පොඩි බඩුවක් වෙන්න. මේ තියෙන මේ මාළු. මේ ඔක්කොම මේ පන පිටින් ඉන්නේ මේ මාළු, බෙල්ලෝ අර මේ ඔක්කොම මේක දැන් කිව්වොත් එහෙම අපිට දැන් කිව්වොත් කපලා මේ මෙතනින් ඇල්ලුවා, අතුලට ගෙනිච්ච කැපුවා, මේ අපිට ඕන විදිහට කෑමක් හැදුවා දුන්නා. මේ මාළු ඔක්කොම ටැංක් වල ඉන්නේ මේ. මං කොත්ත ඔයින් එක එක ට්‍රයි කරන්න වෙලෙන් පිච්චෙනවා අම්මෝ පිච්චි කන්නේ වැඩි කවුරුත් නැහැ මේ හරි වහලා කඩවල මල්ද අම්මෝ මේ මෙතන හදනවා මේ බිස්කට් වගේ අයිටම් එකක් මේ අයිටම් එක තමයි හදන්නේ. 이거 얼마요? 1,500원이요. 이거 하나. 하나요? 예. 땡큐. 이 아이템 나갔다. 감사합니다. 네. 이거 තමයි ගත්තා. ඉතින් මේකත් try කරලා බලමු අපි කොහේද කියලා. වාගේද? කේක් වගේ හදා කේක් එකක් වගේ දින්නේ. ඒකේ විතරක් එක්ක. 있죠? එක අයිටම් දෙනවා. ඉස්සෙල්ලා මිරිස් එක කෑවා. මිරිස් එක කෑවා. ආ නෑ මිරිස් එක කෑන දැල්ලෝ එක කෑවේ. දැන් මේ සෙට් කරනවා මේක. කප් එකට දාලා දෙන්න මේක. 자, 이쪽으로 가. මේක ගාම මේකට අස්තුන් දාන්න හරි කොහොමද ඉතින්? මෙතනත් ඔය මේ පොඩි පොඩි අයිටම් ඔය මස් වලින් හරි හදන අයිටම් එකක් තමයි. මේ පැත්ත ඔක්කොම තියෙන්නේ මේ එළවලු වර්ග අර මේවා. අල ලුණු, සුදු ලුණු, ඉඟුරු, අම්මිරිස් ඒ වගේ අයිටම් තමයි ඔක්කොම මේ ටිකේ තියෙන්නේ. මේ ඔක්කොම මේ තම තමන්ගේ වතු වල, ගෙවල් වල වතු වල හරි මේව කර ඒවම තමයි මේ ගෙනල්ලා විකුණන්නේ. සුදු ලුණු
එන යාළුවනේ බියොන්ටෙක් පොළ පැත්තට වමක් දැම්මා. ඉතින් මේ පොඩි අයිටම් ටිකුත් කෑවා. හොඳටම අවුව සැර එළිය නා. ප්‍රශ්නේ ටිකක්. එහෙනම් අද දවසේ වීඩියෝ එක මම මෙතනින් නවත්තන්න කියලා බැලුවේ. තවත් දවසක වීඩියෝ එකකින් හම්බෙමු. දැන් කට්ටියම ජය වේවා. අශානින් කොරියා YouTube channel එක subscribe කරන්න කියලා කට්ටියම ඉල්ලනවා. like කරන්න, comment කරන්න, share කරන්න, support එකක් දෙන්න. එහෙනම් කට්ටියම ජය වේවා.